ඔන්නේ ඉකෝමත්තික රටක කැලෑවක අලියෙක් මැරිලා හිටියලු. මේ අලියාගේ මලකුණේ මස් කන්න නරියෙක් ආවලු. මේ නරියා අලියාගේ කුණේ පැත්තකින් මස් කාගෙන ගියාලු. මේ විදිහට නරියා මස් කනකොට මලකුණේ හිලක් හැදුනලු. නරියා ඒ හිලෙන් ඇතුළට රිංගලා ඇතුලේ තියෙන මස් කන්න ගත්තලු. ඌ ඒ විදිහට මලකුණ ඇතුලේ ඉන්න අතරෙදි අවුවට අලියාගේ හැම වේලිලා ඇඹරිලා පුංචි වෙලා ගියාලු. එතකොට නරියා ඇතුළට රිංගපු හිලත් වෙහිලා ගියාලු. ඉතින් නරියා අලියාගේ මලකුණ ඇතුලේ හිර වුණාලු. ඔය අතරේ බෙරවායෙක් බෙරේකුත් එල්ලගෙන තොවිලකට ගියාලු ඒ අලියාගේ මලකුණ ළඟින්. නරියට ඇහුණලු කවුදෝ යන සද්දයක්. නරියා මලකුණ ඇතුලින් දැන් ඇහුවලු කවුදෝ යන්නේ කේදා. එතකොට බෙරවායා කිව්වලු මම මේ තොවිලකට යන ගමන් කියලා. එතකොට නරියා කිව්වලු මගේ අවසරයකින් තොරව මගේ වෛක්‍යයෙන් යන්න උඹ කවුද කියලා. පේන්න කවුරුත් නැතිව කතා කරන්නේ යකෙක් හරි දෙවියෙක් හරි තමා කියලා හිතපු බෙරවායා ගැත්තාට සමාවනු මැනවි. මම මේ අඩවියෙන් ගියේ අවසර ගන්න ඕනේ බව නොදැනයි. මම මේ තොවිලකට බෙර ගහන්න යන ගමන් කියලා කිව්වලු. එතකොට නරියා ඇහුවලු බෙර ගෙහුවම උඹට මොනවද ලැබෙන්නේ කියලා. අනේ ඉතින් කන්න බොන්නත් එක්ක පොඩි ගතමනාවකුත් ලැබෙනා එච්චරයි කියලා බෙරවායා කිව්වලු. එතකොට නරියා කිව්වලු මම උඹට ඇති වෙන්න රත්තරන් දෙන්නම්. උඹේ වාසනාවකට තමා උඹ මේ ඉසව්වෙන් ගියේ. මම මෙතන තියෙන මහා නිධානයක් රකින්න දේවතාවෙක්. උඹට මේ නිධානේ ගන්න පුළුවන් මම කියන විදිහට කළොත්. කියලා රත්තරන් වලට කෑදරකමේ බෙරවායත් කියන දෙයක් කරන්න කැමති වුණලු. උඹේ අතේ බෙරයක් තියෙනව නෝය. ඒ බෙරේ එක ඇහක් පළලා බෙරේට වතුර පුරවගෙන ඇවිත් මේ අලිකුණට හලාපිය කියලා නරියා උපදෙස් දුන්නලු. නිදානෙට ලෝභකමේ බෙරවායත් තමන්ගේ බෙරේ එක පළුවක් අයින් කරලා ඒකට වතුර පුරව ගන්න ඇවිල්ලා වේලිච්ච අලිකුණට ඇහැලුවලු. අනේ ඉතින් මේ විදිහට වතුර වැටෙද්දි වේලිච්ච අලිහම ආයෙත් මෙලෙක් වීගෙන ආවලු. නරියත් ඇතුලේ ඉඳන් උගේ හොම්බෙන් ඇනලා හැම මෙලෙක් කරගෙන ඌ ඇතුලට ආපු හිල පාදගෙන එළියට පැනලා දිව්වලු. බෙරවාය අලියට කුණ ඇතුලට එබිලා බැලුවම දෙවියෙක් නෙවෙයියු හිටියේ ඉහද පණුවලු. ඒ මිනිහා පැලිච්ච බෙරෙත් තරන් තොවිලට ගිහින් වැඩක් නැති නිසා වෙච්ච පාඩුව ගැන තැවමින් ගෙදර ගියාලු.